ඉතින් අද මං ගෙනාව ඩේ ව්ලොග් එකක්. ඉතින් අද මම නර්සින් කෝස් එකට යන දවස. අද මම නර්සින් කෝස් එකට ගිහිල්ලා මොනවද කරන්නේ? ඒ ගැන තමයි මට ඔයගොල්ලන්ට ගෙඩ තියෙන්නේ අද දවසේ. ඉතින් අපි බලමු අද මම මොනවද කරන්නේ කියලා. බයි. ලඳුනේ ඔය හෙවණැල්ල සෙවණක් වෙලා මාරි වෙන තරම් ඔබ නිසා සංසාරේ ඉඳලද එන්නේ සුළඟක් වෙලා මේ සැනසීම දැතේ දරා වැස්සක් වෙලා වහිනා අන්න මන් දැන් තමයි මහරගමට ආවේ. මට ගොඩාක් අද පරක්කු වුණා. ඊට පස්සේ ඉක්මනටම පැට්‍රිකල් වැඩ ටිකට ගිහිල්ලා ඒ වැඩ ටිකත් කරලා ලන්ච් එක ගන්න ආවා. ලන්ච් එක අරන් හවස් වෙලා ඉතින් අපි ගෙදර ගියා. හවස 7ට වගේ තමයි මේක ඔෆ් වුනේ. ඊට පස්සේ මට ගෙදර යන්න ටික නම් ඔයගලන්ට වීඩියෝ එකකින් පෙන්වන්න බැරි වුණා. මොකද ගොඩාක් මහන්සි නිසා. මං ඉක්මනට වොෂ් එකක් දාගත්තා. अभी जो वादा बरसे मैं देखो तुझे आँखें भड़के तू लगे मुझे तेरी बारिश की दुआ तेरे पहलू में रह लूं मैं खुद को අන්න මං ඉතින් වොෂ් එකකුත් දාගෙන ඉක්මනට ආවා. ඇවිල්ලා ඉතින් කන්නාඩි ඉස්සරහත් පැය ගාණක් හිටගෙන ඉඳලා අපේ ගෙදරට පුංචි අමුත්තෙක් ගෙනල්ලා තියෙනවා. මං එයාව බලන්න ගියා. ඉතින් මෙයා අතරමං වෙලා ඉඳිද්දී අපේ ලොකු තාත්තා තමයි ගෙනල්ලා තියෙන්නේ. කැලේ ඉඳලා තියෙන්නේ. ඉතින් මම එයාවත් හුරුතල් කරන්න ආවා. ඇත්තම කියනවා නම් දැන් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න වෙනවා. මොකද මට ගොඩාක් වීඩියෝ කරගන්න බැරි වෙච්ච නිසා අද දවසේ දේවල්. හැබැයි ඉතින් වෙන දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. හිරු හැංගුණාවේ බලාවේ නුඹේ රුවනේ කියා මේ වාලුකාවේ අඬාවේ වලාකුල්ලෙනියා පෙන්වර්ෂුවේ දිමාවේ නිතේ කලුලල් පිහා මොදන් ප්‍රියාවේ ඉඩෝරේ නිමාවේ ලාගියා මං අයල්ට පුංචි දෙයක් කියන්නද? කවුරු මොන කතාව කිව්වත් අපි අපේ හීනවලට යන්න ඕනේ. එදාට ඔයත් වගේ පවුලයත් හැමෝම සතුටු වෙනවා. ඉතින් මගේ වීඩියෝ බලන ඔයගොල්ලෝ හැමෝටම thank you for watching. මගේ වීඩියෝ ලස්සන නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ.